හැලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔයාලව ආදරයෙන් වගේම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ අවුරුද්ද ඉවර වෙනකොට ඔයාලා කම්ප්ලීට් කරන්න ඕන දේවල් ගැන. ඊට පස්සේ කතා කරමු ලබන අවුරුද්දේ මුල හරියේදී ඔයාලා කරන්න ඕන දේවල් ගැන. ඉතින් අපි මුලින්ම පටන් ගමු. මම ඉතාමත් සරලව පැහැදිලිව ඔයාලට කියලා දෙන්නම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාලා කළ යුතු දේවල් ගැන. ඉතින් gratitude තමයි පළවෙනි දේ. gratitude කියලා කියන්නේ ස්තුතිවන්ත වීම. පහු කරපු අවුරුද්දට ස්තුතිවන්ත වීම. ඒකෙදි ඔයාගේ ජීවිතයට හමු වුණු සුබ සහ අසුබ සිද්ධීන් වලට ස්තුතිවන්ත වෙන එක. ඉතින් සුබ දේවල් හමු වුණා නම් ඒවට ස්තුතිවන්ත වෙලා අසුබ දේවල් ජීවිතයට ආවනම් ඒවයින් පාඩමක් ඉගෙනගෙන ජීවත් වීම තමයි gratitude කියලා කියන්නේ. මේකෙදි ඔයාලා විශ්වාස කරන ආගමට හරි නැත්නම් ඔයාලා ස්තුතිවන්ත වෙන විශ්වයට හරි ඔයාලා විශ්ව පහනපත්තු කරලා ස්තුතිවන්ත වෙනවා නම් විශ්වයට හරි ස්තුතිවන්ත වීම තමයි gratitude කියලා කියන්නේ. ඒ වගේම පසුගිය අවුරුද්ද ගොඩක් අයට ගං වතුර වලින් නායෑම් වලින් ජීවිත අහිමි කරපු අවුරුද්දක්. ඉතින් මේ අවුරුද්ද ඉතින් ඔයාලට ඒ වගේ කරදර බාධක ආපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ දේවල් ජීවිතයට පාඩමක් විදිහට අරගෙන ඉදිරියේදී ඒ දේවල් වලින් ගැලවිලා ජීවත් වෙන්නේ කොහොමද ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මේ අවුරුද්දේදී. ඊට පස්සේ දෙවැනි දේ තමයි forget your past. ඒ කියන්නේ ඔයාගේ අතීතයේ ගිය අවුරුද්ද, ඒ කියන්නේ මේ අවසන් වෙන අවුරුද්ද ඔයාට ගොඩක් හිත රිදෙන, දුක දැනෙන, හිත බිඳීම් ඇති වෙන සිදුවීම් සිද්ධ වුණු අවුරුද්දක් නම් ඔයා ඒ සිදුවීම් මේ අවුරුද්ද තුලදිම හිතින් ඉවත් කරගන්න. ඉතින් ඒ වගේ සිදුවීම් සිද්ධ වුණා නම් ඔයා ඒ පුද්ගලයන්ගෙන් අයින් වෙලා හරි නැත්නම් ඒ මතක අයින් කරලා ෆොටෝස් ඩිලීට් කරලා ඔයා ලබන අවුරුද්දට ඒ මතක, ඒ මෙමරිස්, ඒ දුක, ඒ සිතුවිලි ගෙනියන්න එපා. ඒ හැම දෙයක්ම මේ අවුරුද්දෙදිම ඉවර කරලා ලබන අවුරුද්ද වෙනුවෙන් ඔයාලා සාර්ථකව මුහුණ දෙන්න. ඒ දේවල් හැමදේම අමතක කරලා දාලා. ඉතින් මේකෙදි මම අනිවාර්යෙන් කියන්න ඕනේ එහෙම මානසිකව වැටුණු ඒ වගේම ඒ මෙමරිස් වල ඉන්න අය, අතීතයත් එක්ක ජීවත් වෙන අය කරන්න ඕන එකම දේ තමයි ඒ හැම දෙයක්ම හිතින් අමතක කරලා දාලා තමන්ගේ මනස වෙන දේවල් වෙනුවෙන්, වෙන ඉලක්ක වෙනුවෙන් යොදවන එක. සමහර විට මේක ඔයාට අමාරු දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා උපරිම try කරන්න ඕන මේ අවුරුද්ද තුල මේ දේවල් අමතක කරලා දාලා ජීවිතයේ ඉදිරියට සාර්ථකව අරගෙන යන්න. ඉතින් ගොඩාක් මිනිස්සු ඉන්නවා තමන්ගේ පසුගිය මෙමරිස් එක අතීත දේවල් සිහි කරමින් ජීවත් වෙන අය. එහෙම අයට කවදාවත් අනාගතයකුත් නැහැ. ඒ වගේම වර්තමානෙකුත් නැහැ. ඉතින් ඔයාලා කරන්න ඕනේ ගෙවිලා ගිය අතීතය අපිට ආයෙ වෙනස් කරන්න බෑනේ. ඉතින් ඔයාලා කරන්න ඕනේ ඒ දේවල් පාඩමක් විදිහට අරගෙන ජීවිතයේ ඉදිරියට සාර්ථකව මුහුණ දෙන එක. ඉතින් මේ අවුරුද්දෙදිම ඒ පරණ මතක හැමදේම අයින් කරලා අලුත් අවුරුද්ද වෙනුවෙන් සාර්ථකව අලුත් බලාපොරොත්තු ඇතුව අවුරුද්ද ආරම්භ කරන්න. ඉතින් අනිත් දේ තමයි ඔයාගේ goals. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති අවුරුද්ද පටන් ගනිද්දී ඔයා vision board එකක් හදපු කෙනෙක් නම් ඔයා මේ වෙද්දි කොච්චර ඒක කම්ප්ලීට් කරගෙනද කියලා. ඉතින් මේ අවුරුද්ද වලට කම්ප්ලීට් කරගන්න බැරි වෙච්ච දේවල් තවත් හිත ඉන්න එපා. ඔයා ගන්න දෙයක් නම් නැත්නම් ඔයාට යන්න තියෙන තැනක් නම් ඔයා තවත් හිත ඉන්න එපා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සල්ලි කියලා බලන්නේ නැතුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. මොකද සල්ලි කියන දේ අපිට අද තියෙනවා හෙට නැති වෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට මේ කාලය අපිට ආයෙ ගන්න බෑ. මොකද අපි දන්නේ නැහැ අනාගතේ මොකක් වෙයිද කියලා.
ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයා විෂන් බෝඩ් එකේ මොනවා හරි ගන්නවා කියලා දාගත්තා නම් කොහේ හරි යනවා කියලා දාගත්තා නම් මොනවා හරි කනවා කියලා දාගත්තා නම් මොනවා හරි ඔයා විෂන් බෝඩ් එකේ ලියාගත්තු ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කම්ප්ලීට් කරගන්න එක. ඉතින් ඇත්තටම මාත් එහෙමයි. මගේ තව එක ගෝල් එකක් තියෙනවා මම ඔයාලට කියලා ඇති. මම ඒක විෂන් බෝඩ් එකේ දාගත්තු එකක්. ඒක කම්ප්ලීට් කරගන්න මම ගොඩාක් try කරනවා මේ දවස්වල. ඉතින් මං හිතනවා මට මේ අවුරුද්දේ තව සති 2යිනේ තියෙන්නේ. ඒ 2 ඇතුළත මම ඒක කම්ප්ලීට් කරගනී කියලා. ඉතින් ඊළඟ දේ තමයි unfriend and unfollow. ඉතින් මේකෙදි ඔයාගේ හිත රිදෙන, ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන, ඒ කියන්නේ ඔයාට දැක්කත් තරහක්, වෛරයක් ඇති වෙන, ඔයාගේ හිත බිඳෙන, ඔයාට දුක හිතෙන මේ වගේ පුද්ගලයන්ව unfriend කරන්න, unfollow කරන්න social media වලින්. ඉතින් තව දුරටත් එයාලා ඔයාගේ මානසිකව වටන්න, ඔයාලව මානසිකව වටන්න තැනට, ඔයාගේ හිත රිදෙන තැනට එයාලව තියාගන්න අවශ්‍ය නැහැ අනාගතේ ලබන අවුරුද්දේදී. ඉතින් මෙතෙන්දී ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ෆලෝ කරන කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කට්ටියව ඔයාලා අන්ෆලෝ කරන්න, අන්ෆ්‍රෙන්ඩ් කරන්න. ඇත්තටම එහෙම අයව අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියන් ඉඳලා වැඩකුත් නැහැනේ. ඉතින් මාත් මේ වෙද්දි කරපු දෙයක් තමයි මට වැඩක් නැහැ කියලා හිතුණු අයව මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරපු එක. ඉතින් අපිට එයාලගේ දේවල් වැඩකුත් නැහැ. එයාලට අපේ දේවල් වැඩකුත් නැහැ. එතකොට ඔයාලගේ ජීවිතේට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම අපේ බැඳීම් අඩු වෙන තරමට ජීවිතේ ගොඩක් සරලයි කියන එක මම ගොඩක් විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම අපේ හිත රිදෙන්නේ බාහිරින් එන පුද්ගලයන් නිසානේ ගොඩක් වෙලාවට. ඉතින් එහෙම බැලුවම ඔයාට නොවැදගත් වැඩක් නැති, ඒ වගේම ඔයාට දුක හිතෙන නැත්නම් ඔයා අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් ඒ කෙනාව අයින් කරන්න, අන්ෆලෝ කරන්න ඔයාලට පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි clean your environment. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ නිවස, ඒ වගේම ඔයාගේ ගාඩන් එකක් තියෙනවා නම් ගාඩන් එක සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදුව අලුත් විදිහට ආරම්භ කරන්න. මොකද ගොඩක් වෙලාවට අපි දකින්න එකම දේවල්, එකම ජීවන රටාවක්. එතකොට ගොඩක් වෙලාවට ඔයාලගේ ජීවිතේ ඒකාකාරී වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒව සුද්ධ පවිත්‍ර කරලා පොඩ්ඩක් පොඩි වෙනසක් එකතු කරන්න. අලුත් බඩුමුට්ටුවක් ගන්න, ගෙදර ලස්සන කරන්න, තව මොනවා හරි එකතු කරගන්න පුළුවන් නම් ඒක ඔයාලගේ මනසටත් හොඳයි. ඒ වගේම ඔයාලගේ හිතටත් අලුත් ආරම්භයක් දැනෙනවා. අලුත් නව අවුරුද්දක් ලබද්දී ඔයාලට අලුත් හැඟීමක් දැනෙනවා. ඉතින් ඔයාගේ ඒකාකාරී ජීවන රටාව පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ එන්වයරන්මන්ට් එක ක්ලීන් කරන එක. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ ගැනත් පොඩි අවධානයක් ලබා දෙන්න. ගොඩක් අය නම් මම දන්න විදිහට ඒවා සුද්ධ පවිත්‍ර කරන අලුත් අවුරුද්දක් ලබද්දී. ඒත් ඔයාලට පුළුවන් නම් තව ටිකක් කරන්න නැති අය වුණත් ඒ වෙනුවෙන් උනන්දු වෙලා මොනවා හරි දෙයක් කරන්න, පොඩි වෙනසක් කරන්න. ඒක ජීවිතේට ගොඩක් ලොකු වෙනසක් විදිහට දැනේ. හිතට සැනසීමක් දැනේ. හිතට නැවුම් බවක් දැනේ. ලබන අවුරුද්ද අලුත් ගතියකින් ආරම්භ කරන්න පුළුවන් වේවි. ඉතින් ඒ වගේම මෙතෙන්දී ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි සුද්ධ පවිත්‍ර කරද්දී ඔයාලගේ අනවශ්‍ය බඩු ගෙදරින් ඉවත් කරලා, එක්ක නැති කෙනෙකුට හරි නැත්නම් මේ ඔයාලා දන්නවා ඇති ගම් වතුරෙන් ගොඩාක් අය අසරණ වෙලා ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් හොයලා හරි දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ගොඩාක් කඳු ගහගෙන ගේත් අපිරිමලට අපිරිසිදුව ඉන්නවට වඩා ඒ දේ කරන්න පුළුවන් නම් ඔයාලට මේ අලුත් අවුරුද්ද ලබන්න කලින් එක ගොඩක් වටින දෙයක් වේවි. ඉතින් ඊළඟ දේ තමයි try a new fashion. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් අලුත් ෆැෂන් එකක් කරන්න. ඔයාගේ හෙයාර් ස්ටයිල් එකක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්. ඔයා යූස් කරන පර්ෆියුම් එකක් වෙන්න පුළුවන්.
ඉතින් මේකෙදි ඔයාට පුළුවන් හෙයා කට් එකක් කරන්න, හෙයා කලර් එකක් කරන්න, නැත්නම් හෙයා කර්ල් කරන්න පුළුවන්, ස්ට්‍රේට් කරන්න පුළුවන්. ඉතින් මේ කැමති දෙයක් කරලා ඔයාව පොඩි වෙනසක් අලුත් අවුරුද්දට යන්න කලින් ඔයාගේ පොඩි වෙනසක් කරන්න ඔයාට පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා අඳින ස්ටයිල් එක ඔයාට වෙනස් කරන්න පුළුවන්. ඔයා අඳින්නේ බැගි ටී-ෂර්ට් වගේ නම් ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයා නිතරම ෂෝට්ස් අඳිනවා නම් නැත්නම් ජීන්ස් අඳිනවා නම් ඉතින් ඔයාට පුළුවන් වෙනසක් කරලා ස්කර්ට් එකකට යන්න නැත්නම් ෆ්‍රොක් එකක් අඳින්න වැඩියෙන් ෆ්‍රොක් අඳින්න ලබන අවුරුද්දේදී. ඉතින් ඒ වගේ ඔයාගේ පොඩි වෙනසක් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාට ඔයා ගැන තියෙන ඒකාකාරී හැඟීම නැති වෙලා යනවා. ඒ වගේම ඔයාට පුළුවන් පර්ෆියුම් ගත්තාම ඔයා නිතරම යූස් කරන එකම පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් නම් ඔයාට පුළුවන් ඊළඟ අවුරුද්දේදී වෙන බ්‍රෑන්ඩ් එකක් යූස් කරන්න. ඉතින් මේ වගේ ඔයාට ඒකේ විවිධත්වයක් ගන්න පුළුවන්. ඉතින් මෙහෙම ඔයාට පුළුවන් ඔයා ගැන තියෙන ඒකාකාරී බවෙන් මිදෙන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති මාත් හෙයා කලර් එකක් කරලා ඉන්නවා. පේනවද දන්නේ නැහැ. මං කරේ ගිය මාසේ. ඉතින් මං කරේ මේ අවුරුද්දට හරියන්න තමයි ඒක කරේ. ඒ කියන්නේ මේ එන අවුරුද්ද වෙනුවෙන් තමයි කරේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් එහෙම වෙනසක් කරන්න. ඔයාගේ ජීවිතේ තියෙන ඒකාකාරී හැඟීම නැති වෙලා ගිහිල්ලා ඔයාට අලුත් පුද්ගලයෙක් වගේ අලුත් අවුරුද්දට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේ මගින් ඔයාලගේ කොන්ෆිඩන්ට් ලෙවල් එක වැඩි වෙනවා. ඒ වගේම ආත්ම විශ්වාසය වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාටත් වෙනසක් දැනේ. ඔයාටත් ජීවිතේ ජීවත් වෙද්දී ලොකු සතුටක් තෘප්තියක් ලැබේ. ඉතින් මේ දේවල් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේ අවුරුද්දට වඩා ලබන අවුරුද්ද සාර්ථක කරගන්න. ඉතින් ඊළඟ දේ තමයි stop your bad habits. ඉතින් මේකෙදි පුළුවන් ඔයා කරන නරක පුරුදු නවත්වන්න. ඉතින් ඔයාලා මේ අවුරුද්දේදී කරා නම් නරක ඇබ්බැහිවීමක් ඉතින් ඔයාලට පුළුවන් ලබන අවුරුද්දේදී ඒ ඇබ්බැහිවීමෙන් තොර වෙලා ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ගොඩක් අය මත්ද්‍රව්‍ය වලට ඒ වගේම එක එක බැඳීම් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. සමහර අය ඉතින් ගැළපෙන්නේ නැති බැඳීම් වලට තමයි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් මේ දේවල් ඔයාලට පුළුවන් නතර කරන්න. ඒ වගේම ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා ඉන්න අයටත් පුළුවන් ලබන අවුරුද්දේ ඒ ගැන තේරුම් අරගෙන ඒකට යම්කිසි ටයිම් එකක් තියාගෙන එහෙම ජීවත් වෙන්න. ඉතින් මමත් ඇත්තටම ටිකක් ජංගම දුරකථන පාවිච්චි කරනවා වැඩි. හේතුව ගත්තොත් මට ඇත්තටම මම මේ YouTube කරනවා ඒ වගේ දේවල් වලට මම යූස් කරන්නේ. ඒ කියන්නේ වැඩක් ඇති දෙයකට. ඒ වුණාට මමත් හිතන දෙයක් තමයි මට පුළුවන් තරම් ෆෝන් එක අවම කරලා ඉන්න තමයි මම try කරන්නේ. ඉතින් මම ලබන අවුරුද්දේ මීටත් වඩා try කරනවා ෆෝන් එකෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. ඒ දේත් ඔයාලට කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම මත්ද්‍රව්‍ය නිසා ගොඩාක් සමාජ ප්‍රශ්න ඇති වෙනවා. මිනිස්සුන්ගේ මොළය විකෘති වෙනවා. ඒ වගේම ගොඩාක් පෞල් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ දේවල් තේරුම් අරගෙන ලබන අවුරුද්දේදී ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න. ඒකත් ගොඩක් වැදගත් දෙයක් ඔයාලා මේ අවුරුද්දේදී තීරණය කරන්න. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු ඒ කියන්නේ ලබන අවුරුද්දට ගියාට පස්සේ ඔයාලා ඒ අවුරුද්දේ මුල් හරියේදී මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මේකෙදි මම ඉතාමත් සරලව කිහිපයක් පැහැදිලි කරනවා. ඉතින් මේවා මම අත්දැකීමෙන් දන්න දේවල්. ඒ වගේම මම මේවා ප්‍රයෝජනට ගන්න දේවල්. ඉතින් ඔයාලටත් මේ දේවල් කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඉතින් පළවෙනි දේ තමයි විෂන් බෝඩ් කියන එක. ඉතින් විෂන් බෝඩ් කිව්වහම ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේක වැඩක් නෑ, කරලා වැඩක් නෑ. එහෙම අපේ හිතේ තියාගත්තාම ඇති. එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඒනට විෂන් බෝඩ් කියන එක බිත්තියක ගහලා තමන්ගේ ගෝල්ස් ඒකේ අලවලා එහෙම තියාගත්තාම ඔයාගේ නිතර ඇසට පේනවා.
එතකොට ඔයාගේ නිතර ඇහැට පේනවා කියන්නේ ඒ ගෝල් එක ඔයාට නිතරම මතක් වෙනවා. ඔයාට අමතක වෙන්නේ නැහැ. ඔයාව ආයි මොටිවේට් වෙනවා ඒ දේ වෙනුවෙන්. ඉතින් ඔයාලට පුළුවන් නම් බෝඩ් එකක් අරගෙන ඔයාගේ ගෝල්ස් ඒකේ අලවලා ලබන අවුරුද්දේ කරන්න තියෙන ගෝල්ස් ඒකේ අලවලා ඔයාලට පුළුවන් නම් ඒක ඔයාලට නිතර පේන ඔයාගේ බෙඩ්රූම් එකේ වගේ ගහගන්න පුළුවන් නම් ඒකෙන් ඔයාගේ ඇස හරහා මනසට ඒ පින්තූර රාමු යනවා. එතකොට ඔයාව මොටිවේට් වෙනවා, ඔයාව උනන්දු වෙනවා, ඔයාගේ ගෝල්ස් එක හැබෑ වෙන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි විෂන් බෝඩ් එකක් යූස් කරන්නේ. ඉතින් මමත් මේ වෙද්දි විෂන් බෝඩ් එකක් තියෙනවා. මං ඒකේ ගොඩාක් ඒවා කම්ප්ලීට් කරන්න තියෙන. තව එකක් තියෙනවා මම ඔයාලට කිව්වේ. ඉතින් ඒකත් මං හිතනවා මේ අවුරුද්ද කම්ප්ලීට් කරගන්න කොහොම හරි. ඉතින් ලබන අවුරුද්දට මුල් හරියෙදිම ඔයාලා හිතන්න මේ අවුරුද්දේ මම මොකද්ද කරන්න කියලා හිතලා නැත්නම් ඔයාලට මේ අවුරුද්දේදීම කරත් කමක් නැහැ ලබන අවුරුද්දේ කරන දේ. නැත්නම් ලබන අවුරුද්දේ මුලදීම ඔයාලට පුළුවන් විෂන් බෝඩ් එකක් හදන්න. ඉතින් විෂන් බෝඩ් එක හදලා ඔයාට පුළුවන් ඔයාගේ ඊළඟ අවුරුද්දේ අන්තිම වෙද්දි ඔයා මොනවද කම්ප්ලීට් කරන් තියෙන්නේ කියලා ඔයාට ඇත්තටම බලන්න. ඉතින් ඔයා ඒ හැමදේම වගේ ඒ ගෝල්ස් හැමදේම කම්ප්ලීට් කරලා නම් ඇත්තටම ඔයා ගොඩක් සාර්ථකයි. ඒකෙන් ඔයාගේ වෙලාව අපත යන්නේ නැහැ. ඔයා අවුරුද්ද ඔහේ ගෙවන්නේ නැහැ. ඒකෙන් ඔයාට අරමුණක් තියෙනවා ජීවිතේට. ඉතින් මේක කරන්න පුළුවන් නම් ගොඩක් ඔයාගේ අවුරුද්ද සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි to do list කියන දේ. ඉතින් මම පෞද්ගලිකව daily to do list එකක් යූස් කරනවා. ඉතින් මම මගේ වැඩ හැමදේම මේ to do list එකේ තමයි ලියන්නේ. ඒකෙන් මට අමතක වීම අතපසු වීම මගහැර ගන්න පුළුවන්. කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මම ඒ දවස් ඇතුළත ලියන්නේ මට පුළුවන් වැඩ ප්‍රමාණයක්. ඉතින් ඒ ප්‍රමාණය මම අනිවාර්යෙන්ම කම්ප්ලීට් කරගන්නවා. ඉතින් ඒකෙදි මට අමතක වෙන්නේ නැහැ මම ලියාගෙන තියෙන. ඉතින් මේකෙදි ඔයාලටත් මේ දේ යූස් කරන්න පුළුවන් නම් ඔයාගේ ලබන අවුරුද්ද ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි ජර්නලින් කියන දේ. ඉතින් ඔයාලට කරන්න ගොඩක් පුළුවන්. ඔයාලා ගණන් ගන්න එපා මේ අපේ ටෙඩි මෙතන ඉන්නවා. එයා තමයි මේ සද්ද දාන්නේ. ඉතින් ඊළඟ දේ තමයි ජර්නලින් කියන දේ. ඉතින් ජර්නලෙන් මං ඩේලි කරන දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් නම් ජර්නල් එකක් කරන්න. ඒක ගොඩක් වටිනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතේට මොකක් හරි අභියෝගයක් ආවොත් ඔයාලට ආයෙත් මුලට පෙරලලා බලන්න පුළුවන් ඔයා ඒකෙදි කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා. ඒ වගේම ඔයාලා රසට කෑමක් හැදුවා නම් ඔයාලට පුළුවන් ඒක කොහොමද හැදුවේ කියලා ඔයාලා ජර්නල් එකේ ලියලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ආයෙ මුලට ගිහිල්ලා ඒක මතක් කරගන්න. ඉතින් ඒ වගේම ඔයාගේ ජීවිතේ තනිකම දුක සතුට ඒ වගේම තරහව මේ හැඟීම් හැම දෙයක්ම තව කෙනෙකුට කියනවා වගේ දෙයක් තමයි ජර්නලින් කියලා කියන්නේ. ඉතින් මේකෙදි තව කෙනෙකුට කියනවා වෙනුවට ඔයාලට පුළුවන් මේක පොතක ලියන්න. එතකොට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඔයාට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මේක කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මාත් පෞද්ගලිකව මේ දේවල් ඩේලි කරනවා. ඉතින් ඒවා මගේ ජීවිතේට හොඳ විදිහට ලැබිලා තියෙන නිසා තමයි මම මේ දේවල් ඔයාලටත් කියන්නේ. ඉතින් ඔයා තාමත් ජර්නලින් කරන්නේ නැති කෙනෙක් නම් කරලා බලන්න. ඔයාට මාරම සැනසීමක් රිලැක්ස් එකක් දැනේ ජීවිතේට. ඒ වගේම ඔයාට තනිකමක් පහළුවක් දැනෙන එකක් නැහැ. මොකද ජර්නලින් කියන්නේ තව කෙනෙකුට කියනවා වගේ මුළු හිතේම අපි තියන් ඉන්නවට වඩා හිතින් හිත දුක් වෙනවට පසුතැවෙනවට තරහ යනවට වඩා ඒක ගොඩක් හොඳයි. ඔයාලට පුළුවන් නම් පොතක ලියලා ඒක නිදහස් කරගන්න. ඉතින් මේ දේ ගොඩක් සාර්ථක ක්‍රමයක් ඔයාලගේ ජීවිතයට. ඉතින් අනිත් දේ තමයි ටයිම් ටේබල් කියලා කියන්නේ. ඉතින් ටයිම් ටේබල් එකකට වැඩ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක ගොඩක් වැදගත් වෙන්නේ ස්ටඩි කරන අයට තමයි. ඉතින් ස්ටඩි කරන කෙනෙක් නම් ටයිම් ටේබල් එකක් හදන් වැඩ කරන්න පුළුවන් නම් ඔයාට ලබන අවුරුද්දේ එක්සෑම් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ටයිම් ටේබල් එකක් හදන් වැඩ කරන්න. ඉතින් මේකෙදි ඔයාගේ කාලය අපතේ යන එක ගොඩක් අවම කරගන්න පුළුවන්.
ඉතින් ඊළඟ දේ තමයි be positive කියන එක. ඉතින් ඔයාලට පොසිටිව්ව ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ලබන අවුරුද්ද ඔයාලට සාර්ථක කරගන්න. ඉතින් මම ගොඩක් කලාවට මට නරක දෙයක් සිද්ධ වුණත් මම ගොඩක් කලාවට ධනාත්මකව තමයි හිතන්නේ. ඉතින් එහෙම ඔයාලටත් ඉන්න පුළුවන් නම් ඔයාලගේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි. මානසික වැටීම් වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ලබන අවුරුද්දට කලින් මට තවත් වීඩියෝ එකක් ගේන්න පුළුවන් වෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා ලබන අලුත් 2026 අවුරුද්ද සාර්ථක අවුරුද්දක් වේවා කියලා. ඉතින් අදට ගිහින් එන්න. බයි.